ඉතින් මේක තමයි මගේ දෙවෙනි වීඩියෝ එක. මම කලින් ෂෝට් එකක් දැම්මා. ඒකට නම් පොඩ්ඩක් views ගිහලා තිබ්බදී. thank you ඔක්කොටම. අද අපි ෆයිට් කටව හිටියනේ ඒකේ. අද උන් ෆීඩ් කරන්න තමයි යන්නේ. අපි උන්ට කැම දෙන වීඩියෝ එකක් තමයි කරන්නේ. එතන ඉන්න ෆයිට් කටව ටික. මේ අතින් පෙන්නන්න. පේනවද දන්නේ. අරින් 100ක් විතර ඉන්නවා. පොඩි එකක තමයි දාලා තියෙන්නේ චූටි එක. ওই නිකන් දාපු පාට තමයි පැටව ගහලා තියෙන්නේ අපි දන්නෙත් නෑ. මේකත් තමයි දාගන්න යන්නේ. ෆයිට් බිම් සතව අපි අයින් කරන් යමු වෙනවා. විතර ටික තාම තම්බුවේ නෑ. අපි විතර තමයි දෙන්න යන්නේ. අපි දැන් ෆයිට් බිම් සතව අල්ලගෙන සෙට් වෙමු. ගායිස් ඉතින් අපි ෆයිට් සතව අල්ලගත්තා. අයාව අපි ජාම් පරිස්සමෙන් දාන්න ඕනේ. හරි යාත් ඒකට ගියා. ඔය ඉන්නේ. යා ඔඩන්නේ. දෙමාදී දන්නෙත් නෑ අපි බල්ල වෙලාවක දාම වෙන එකකට. පැටවුන ඉන්නවා දැන් නම් ටිකක් පේනවා. ඔය ඉන්නේ චූටියට පැටව වටේම. අපි දැන් යාර මේ පිටර ටික ඇස්ට්‍රා මම වීඩියෝ කර ගන්නවා. බයි බයි. ඊට අපි වර්ජි ක්ලාස් කරලා අපිට ඕනේ පහන් ටිකක් නම් හොයාගන්න බැරුව ගියා. රෙදි කෑල්ල කරගත්තා. හොඳට තබ්බමකට පිටරයක් ඕනේ. වතුරක් ඕනේ රෙදි කෑල්ලක් ඕනේ. අපි වීඩියෝ කරේ විශේෂ විතරේ හදාගමු. දැන් විතරේ තමයි හදාගත්තා. කෑල්ලක් හදාගෙන ඉදි කාලෙ මැදින් තියලා කලනවා වාගෙන ඉඳලා සීතලෙන් වහගෙන ඒක අයියා මේක ගමු. ගස් පේනක් දෙන්න චූටි කාලි එළියට එනවා. අපි ඒවා තමයි කන්න දෙන්නේ පැටවුන්ට. මේ ටික හන්දට ගමු. හරි ඉතින් අපි හන්දට දාගෙන වීඩියෝ එක ගන්න. ඉතින් මම දාගෙන ඉවරයි. අපි දැන් මේකට වතුර ටිකක් දාගමු. වතුර ටිකක් දාගෙන ටිකක් දැන් චූටි වතුරට දාගමු. හරි ගායිස් දැන් අපි මේක කවුරුම් කරගමු හොඳට. වතුර ටිකක් දාගමු. අය කරගමු. හරි මෙහෙම තමයි තත්ත්වය. දැන් අපි ඒක චූටි රෙදි කෑල්ල අරගෙන මේ විදිහට කතාවගෙන පේනවද දන්නේ. අපි දැන් කතාවින් තැන් වල දාගමු. කරලා අරගෙන කතාවින් තැන් වලට චුට්ටු දාගමු. හරි දැන් ඔහොම තමයි වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා ෂෙයාර් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. බයි බයි.